ජුවකීනෝ ගමීනෝ කියන්නේ ස්ටිඩා මාෆියා සංවිධානයේ ප්‍රධාන සමාජිකයෙක්. ස්ටිඩා සංවිධානය කියන්නේ 1980 ගණන් වල ඉතාලියේ ඇග්‍රජෙන්ටෝ නගරයේ බිහි වුණ පරණ මාෆියා සමාජිකයන් එකතු වෙලා හදාගත්ත මාෆියා කණ්ඩායමක්. මෙයාලා කෝසා නෝස්ට්‍රා මාෆියා කල්ලියට විරුද්ධව තමයි ගොඩනැගුණේ. 1984 තමයි මුලින්ම මේ ගමීනෝගේ ක්‍රියාකාරකම් ගැන පොලිසියට දැනගන්න ලැබෙන්නේ. නමුත් සැලකිය හැකි අපරාධයකට සම්බන්ධ නොවන ගමීනෝට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න පොලිසියට හැකියාවක් ලැබුණේ නැහැ. ඒත් 1989 දී ස්ටිඩා සහ කෝසා නෝස්ට්‍රා කණ්ඩායම් අතර ගැටුමකදී සතුරෙක් කියලා හිතලා ගමීනෝ විසින් සිවිල් වැසියෙක් ඝාතනය කරනවා. මේ සිද්ධියත් එක්ක ස්පාඤ්ඤයට පැනලා යන ගමීනෝ 1998 දී බාසිලෝනා නගරයේදී අත්අඩංගුවට පත් වෙනවා. ඔහු නැවත ඉතාලියට ගෙනල්ලා ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට බන්ධනාගාරගත කරනවා. අවුරුදු 4ක පමණ කාලයක් රෝම නගරයේ රෙබබියා බන්ධනාගාරයේ හිටිය ගමීනෝ 2002 ජූනි 26 බන්ධනාගාරයෙන් පලා යන්නේ කාටවත් හිතා ගන්න බැරි වෙන විදිහකට. ICS කියන TV සීරීස් එකේ කොටස් කිහිපයක් රූගත කරන්න බන්ධනාගාරයට විශාල සෙනඟක් එනවා. මේ අය දකින්න ගමීනෝ හිරේ හිටිය තවත් මිතුරෙකුට කියනවා බිත්තියට නැගලා පැනලා යන්න උත්සාහ කරන්න කියලා. බිත්තියට නගිනවා දැක්ක ආරක්ෂකයින් කලබල වෙලා අනතුරු නලා නාද කරලා ඔහු අල්ලන්න යනවා. මේ සිද්ධියෙන් කලබුණු වන චිත්‍රපට කණ්ඩායම බන්ධනාගාර පරීක්ෂණයෙන් ඉවතට දුවනවා. ගමීනෝ තෙමින් සැරේ මේ පිරිස අතරින් බන්ධනාගාරයෙන් පැන ගන්නවා. සෑහෙන කාලයක් පොලිසිය ඔහුව හෙව්වත් හොයාගන්න බැරි වෙනවා. පැනලා ගිය ගමීනෝ එයාගේ නම මැනුවෙල් මොමිනෝ විදිහට වෙනස් කරගෙන ස්පාඤ්ඤයේ පදිංචි වෙනවා. ස්පාඤ්ඤ කාන්තාවක් සමග විවාහ වුණ ගමීනෝ මනුස් ගාඩන් නමින් පළතුරු සහ එළවලු කඩයක් පවත්වාගෙන යනවා. ඒ වාගේම වෘත්තිමය කෝකියෙකු විදිහටත් ඔහු වැඩ කරනවා. අවුරුදු 10ක පමණ කාලයක් එයා තමන්ගේ ඉතාලියේ ඉන්න පවුල සමග කිසිදු සම්බන්ධතාවයක් පවත්වන්නේ නැහැ. 2021 දී ඉතාලි පොලිසිය ගමීනෝ ඉන්නේ ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් ප්‍රදේශයේ බව සැක කරනවා. ඒත් ඔහුව හොයාගන්න බැරි වෙනවා. Google Earth භාවිතයෙන් ඒ ප්‍රදේශයේ මාර්ග පරීක්ෂා කරපු පොලිසියට ගමීනෝගේ වයසට ගිය පසු රුවට සමාන රුව සහිත මැන්වෙල්ව දකිනවා. පොලිසිය අවට පරීක්ෂා කරද්දී අවුරුද්දකට පමණ පෙර වහලා දාපු මනුස් ගාඩන් ෂොප් එක දකිනවා. මනුස් ගාඩන් ෂොප් එකේ Facebook page එක හොයාගත්ත පොලිසිය ඒකේ තිබිලා ගමීනෝගේ ෆොටෝස් දකිනවා. ගමීනෝගේ වම් කම්බුලේ තිබුණ විශාල කැලල හොඳින් පෙනුන නිසා මේ ඉන්නේ ගමීනෝම බව සැකහැර දැනගන්නවා. 2021 දෙසැම්බර් 17 ස්පාඤ්ඤ පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගන්නවා. පුදුම වුණ ගමීනෝ අහනවා කොහොමද මාව හොයාගත්තේ? අඩුම මම අවුරුදු 10කින් ගෙදර ආයටවත් කතා කරේ නෑනේ කියලා.